බලමු පුතේ අපි මෙන්න මේ වගේ ගාණක් කොහොමද විසඳන්නේ කියලා. එතකොට පුතේ ඔයාලට පේනවා මේ තියෙන මොන සමීකරණයක්ද වර්ගජ සමීකරණයක්. පුතේ පද දෙකක් තියෙන වර්ගජ සමීකරණයක් කොහොමද අපි විසඳන්නේ? මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ප්‍රකාශනයේ සාධක කඩා ගන්න ඕනේ. එහෙනම් පුතේ x වර්ගයේ ධන 2යි x කියන පද දෙකක් සහිත කෙනා කොහොමද අපි සාධක කඩන්නේ? මේ වගේ කෙනෙක් පුතේ අපි සාධක කඩන්නේ පද දෙකක් තියෙද්දි පොදු පදේ එළියට අරගෙන. එහෙනම් පුතේ මට මෙයාගේ පොදු පදේ එළියට ගන්න පුළුවන් කවුද? මේ දෙන්නගේම පොදු පදේ තමයි පුතේ x. එහෙනම් පුතේ මම මොකද කරන්නේ? මෙයාගෙන් x එළියට ගන්නවා. එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා x ධන 2 කියන එක කෙනා පුතේ ඉතුරු වෙනවා සමානයි බිඳුව. මේ බලන්න. මේකෙත් පුතේ වාට පේනවා මෙන්න මේ දෙන්නා ಗುಣ වෙලා බිඳුව ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය වගේ වෙලාවට පුතේ අපි x වලට උත්තරේ ගන්නේ මෙන්න මේ තියෙන පද දෙක බිඳුවට සමාන කරලා. එහෙනම් පුතේ මට ගන්න පුළුවන් x සමානයි බිඳුව හෝ ඒ වගේම පුතේ මේ වරහන ඇතුලේ තියෙන x ධන 2 සමානයි බිඳුව කියලා. එතකොට මෙතනින් පුතේ මට x වලට උත්තරයක් ආවට මෙතනින් තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා පුතේ මම මොකද කරන්නේ? මෙන්න මේ ධන 2 මේ පැත්තට දානවා. ඒකෙන් මට උත්තරයක් එනවා x සමානයි ඍණ 2යි කියලා. එහෙනම් පුතේ මට මේකේ x වලට ඇවිල්ලා තියෙන උත්තර දෙකක්. ඒ තමයි x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 2යි කියලා මට උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් පුතේ ඔයාට මෙන්න මේ ගාන තේරුණා නම් පට ගාලා a වර්ගයේ ඍණ 5a සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණය විසඳලා පට ගාලා පුතේ a වලට එන උත්තර දෙක යටින් කමෙන්ට් එකක් දාමු.